ඒ කෝබන් අර බයික් එකක් ගන්නවා කියලා පම්පෝරි ගහපු එක. ලැජ්ජාවටත් එක්ක ඕකා දෙන්නේ නැති වෙයි බං. එන්නේ නැත්තේ කොහෙද බං? මතක් කරද්දි මාර එන්නේ බං ඌ. උඹත් පොయ్యමයි ගහන්නේ නේද බං? කෝබන් මාර ගන්නවා කියෝ බයික් එක. ඒකනේ බං. අපි බලන් හිටිය උඹ ඒකනේ බං. අද නම් ගන්න බැරිුණා තමයි බං. ඒ වුණාට මම හෙට අනිවාර්යෙන්ම ගන්න ඕනේ. මං ගෙදරට ගිහලා තින්න අනිවාර්යෙන්ම මට බයික් එකක් ඕනෙමයි කියලා. එතකොට උඹලා ගෙදරින් උඹට සල්ලි දෙනවා කිව්වද බං? ගෙදරින් නොදෙන්නේ නෑ බං. මම එක වචනයක් සද්දෙන් කියන්න ඕනේ. ඒගොල්ලන් මට සල්ලි දෙනවා. ආදි උඹත් හොඳ වෙලාවට ආවේ බං. දෙන්න මේ සෞම්‍ය බයික් එකක් ගෙන්නලු යන්නේ බං. අඩෝ සිරාවටම මරුනේ බං. අඩෝ ඇත්තමද බං මේ කියන්නේ? ඔබ මහන්සියලා උඹේ සල්ලි වලින් බයික් එකක් ගෙනවා කියන්නේ මට නම් ඇත්තටම සතුටුයි ඈ. උඹට බයික් එකක් තියෙනවා කියලා උඹ ඔළුව ඉදිමෝගෙන හිටියේ. දැන් මාත් කියනවා බලහන්කෝ. අඩෝ එහෙම කියන්න එපා බං. මම නම් කවදාවත් ඔළුව ඉදිමෝගෙන හිටියේ නෑ. ඒ වුණාට ඔබ බයික් එකක් ගෙනවා කිව්වහම මට නම් ඇත්තටම සතුටුයි. උඹ බයික් එකක් ගන්නේ උඹ සල්ලි වලින් නෙමෙයි බං. මුගේ සල්ලි වලින් නෙමෙයි. එහෙනම් කාගේ සල්ලි වලින්ද බං මම බයික් එකක් ගේන්නේ? මූ ගෙදර මිනිස්සුන්ට කරදර කරලා බං. අම්මා බැරිම තැන තමයි උඹට සල්ලි දෙන්නම් කියලා තියෙන්නේ. ඊය ඇත්තටම බං කියන්නේ. ඔබ අම්මට තාත්තට කරදර කරලා මම බයික් එකක් ඉල්ලලා. ඔව් බං. ඒ මගේ අම්මයි තාත්තයි. ඉතින් මම මට අරන් දෙන්න කියලා මං කිව්වා. අයිය උඹට විතරද අම්මට තාත්තට සද්ද දාලා බයික් ගන්න පුළුවන්? මම කවද්ද බං අම්මට තාත්තට සද්ද දාලා බයික් ගත්තේ? ඒ මගේ මහන්සියෙන් බං මං ගත්තේ. කවදාවත් මට ඕන දේවල් ඉල්ලලා මම අම්මට තාත්තට කවදාවත් කරදර කරේ නෑ බං. ඒක නම් ඇත්තාදී ඈ. අපිට ඕන දේවල් ඉල්ලලා කවදාවත් අම්මටයි තාත්තටයි කරදර කරන්න හොඳ නෑ බං. මූට කවදා හරිම දවසක ඕවා තේරෙයි බං. ඒක නම් ඇත්ත බං. අපි දැන් හරි මූට තීරුම් කරේ නැත්තම් අපේ යාළුකමනුත් ඇති වැඩක් නෑ බං. සෞම්‍ය මමයි මලයි කියපු දේවල් වලට අපි දෙන්නත් එක තරහ වෙන්න එපා බං. කවදාවත් උඹට ඕන දේවල් ඉල්ලලා උඹට තාත්තටයි වද දෙන්න එපා බං. මට උඹලා කිව්වේව තේරුණා බං. මම උඹලත් එක්ක තරහ නැහැ. කවදාවත් අපිට ඕන දේවල් ඉල්ලලා අම්මට තාත්තට කරදර කරන්න හොඳ නෑ තමයි බං. උඹට මේ දේවල් තේරුණා නම් ලොකු දෙයක් බං. පොඩි කාලේ ඉඳන් අපි මෙච්චර ලොකු මහත් කරන්නේ. යාළුවා කොච්චර නම් දුක් විඳින්නද නැද්ද? දැන්වත් අපි යාළුවා ඒ දුකින් ඈත් කරන්න ඕනේ බං. දැන් මේ අපේ කාලේ බං. පුළුවන් තරම් යාළුවා සතුටු කරන්න ඕනේ. ඒක තමයි අපිට කරන්න පුළුවන් එකම දේ බං. අපට ඕන දේවල් අපට ආස දේවල් අපේම සල්ලි වලින් ගන්නකොට තමයි මේ දේවල් වල වටිනාකමක් තියෙන්නේ.